සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද සිනමා ස්කූප් LK YouTube නාලිකාවට. ඉතින් අද අපි බලන්න යන්නේ 2020 රිලීස් වුණු හිතා ගන්න බැරි අවසානයක් තියෙන පටන්ගත්තු තප්පරී නම්ම අවසානයේ වෙනකල්ම කුතුහලයෙන් පිරුණු සුපිරිම ට්‍රිලර් මූවි එකක්. ඉතින් එහෙනම් වීඩියෝ එකට යන්න කලින් අපේ නාලිකාව තවමත් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම සිනමා ස්කූප් LK නාලිකාව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකල් බලලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා කියන ගමන් අපි යමු වීඩියෝ එකට. Cinema Scoop LK. මූවි එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ජර්මනියේ එක පළාතක දාමඝාතකයෙක් ඉන්නවා. මේ දාමඝාතකයා අනිත් දාමඝාතකයන් වගේ නම් නෙවෙයි. මෙයාට පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මෙයා කවුරු හරි මිනිහෙක් මරන්න කලින් එයාව මරණ දවස ගැන කලින් දැනුවත් වීමක් කරන එක. ඉතින් මේ ඉන්නේ ජූල්ස්. ජූල්ස් work me home කියලා ස්වන් උපකාරක ඇමතුම් සේවාව පවත්වාගෙන යන කෙනෙක්. සරලවම කිව්වොත් ජූල්ස් කරන්නේ කවුරු හරි කෙනෙකුට තනිකමක් උදව්වක් ඕන වුණු වෙලාවට එයාගේ තනිකම නැති කරන්න උදව් කරන එක. ඔන්න මේ වෙලාවේ රෑ වෙලා ජූල්ස් තමන්ගේ ගෙදර ඉඳන් තමන්ට එන කෝල්ස් වලට උත්තර දෙන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ වෙලාවේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න බස් හෝල්ඩ් එකට ඇවිල්ලා ඉන්න ක්ලාරා කියලා කාන්තාවක් මෙයාට කතා කරලා කියනවා එයා ඉන්නේ තැන පාරේ එහා පැත්තෙන් කවුරු හරි පිරිසක් ඉන්නවා තමන්ට එයාලා ගැන ටිකක් බයයි කියලා. ඊට පස්සේ ජූල්ස් ඉක්මනට එතන තියෙන වීදි ලාම්පුවක් යටත ක්ලාරාට යන්න කියද්දිම අර පිරිස ක්ලාරා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් හොඳටම බය වුණු ක්ලාරා මේක ජූල්ස්ට කිව්වම එයා කියනවා ඉක්මනට එතන නවත්තලා තියෙන කාර් එකක් ළඟට ගිහිල්ලා ඒකට පහර දෙන්න කියලා. ඊට පස්සේ ක්ලාරා ඒක කරාම ඒ කාර් එකේ එලාම් එකේ සද්දෙට ඒ පිරිස එතනින් දුවලා ගියාම ක්ලාරාගේ ආරක්ෂාව තහවුරු වෙනවා. මේකෙන් ජූල්ස්ටත් ලොකු සතුටක් දෙන්නෝ වගේම මේ වෙලාවේ එකපාරම ගෙදර ඇතුලින් මොකක් හරි සද්දයක් ඇහෙනවා. කොහොමද ජූල්ස් මේක වැඩි ගණන් ගන්නේ නැතුව කෑම කාලා ටීවී බලන්න ගියාම ඔන්න ඒකෙන් අර දාමඝාතකය ගැන තොරතුරු කියන්න පටන් ගන්නවා. ඉතින් ඝාතකයා මිනිහෙක් මරන්න කලින් මේ මැරෙන දවස ගැන අදාළ මනුස්සයාට පේන බීත්තියක ලියන හින්දා මේ දාමඝාතකයා හොයාගන්න පොලිසියට තියෙන එකම හෝඩුවාව තමයි දාමඝාතකයාගේ අත්තකුරු. ඔන්න මේ වෙලාවෙම ජූල්ස්ට එයාගේ තාත්තගෙන් කෝල් එකක් ආවම එයා ටිකක් තරහින් වගේ මේ කෝල් එක කට් කරලා දානවා. ඊට පස්සේ කාමරේ ඉන්න තමන්ගේ දුව ළඟට ඇවිල්ලා ආයෙමත් ලැප්ටොප් එක ළඟට ආවම එයාට තවත් කෝල් එකක් එනවා. ඔන්න මේ වෙලාවෙම ජූල්ස් කතා කරත් එයාට ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ වගේම කාන්තාවක් ගොඩක් හයියෙන් හුස්ම ගන්න සද්ද එයාට ඇහෙන්න ගන්නවා. Husten Sie, falls Sie bedroht werden. ගොඩක් කුතුහලයෙන් ඉන්න ජූල්ස් දිගටම එයාට කතා කරාම ටික වෙලාවකින් ඒ කාන්තාව කලබලයෙන් වගේ කතා කරනවා. Hallo, Esther, das Begleittelefon. warum haben Sie mich angerufen? Das ist gar nicht möglich. ජූල්ස් එයාගෙන් අහනවා ඔයා ඉන්නේ කරදරයකද ඔයාට තුවාලද කියලා. කාන්තාව දැන් පරක්කු වැඩි කියලා උත්තර දුන්නම ජූල්ස් කියනවා කරුණාකරලා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මට උදව් කරන්න පුළුවන් කියලා. Er hat es angekündigt. Darf ich fragen, wie Sie heißen? කාන්තාව බොඩක් බයෙන් කතා කරලා කියනවා අද රෑ මම මැරෙන්නයි යන්නේ කියලා. මේකෙන් ජූල්ස්ගේ කුතුහලය තවත් වැඩි වෙලා අහනවා ඇයි ඔයා එහෙම කියන්නේ ඔයාට කවුරු හරි තර්ජනය කළාද කියලා. මේ අතරතුර ක්ලාරාගේ තොරතුරු සටහන් කරගන්නවා. කවුද ඔයාව මරන්න ඉන්නේ කියලා ජූල්ස් ක්ලාරාගෙන් අහනවත් එක්කම එයාට ආයෙමත් ගෙදර ඇතුලින් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ජූල්ස් ඒ සද්ද ඇහෙන පැත්තට ආවම දකිනවා එයාගේ දුවගේ කාමරේ ජනේලයක් විවෘත කරලා තියෙන විදිය. ඊට පස්සේ එයා එතන පරීක්ෂා කරලා බලලා කවුරුත් පේන්නේ නැති හින්දා ජනේලය වහලා දානවා. ඉතින් ක්ලාරා උත්තර නොදී ඉඳීටි ජූල්ස් එයාගෙන් අහනවා කවුද ඔයාව මරන්න ඉන්නේ කියලා. ඔන්න මේ වෙලාවේ ක්ලාරා කියනවා Sie glauben mir auch nicht, oder? දිනදර්ශක ග්‍රාමඝාතකයා. ඒ කියන්නේ කැලෙන්ඩර් කිලර්. එයා මගේ පස්සෙන් පන්නනවා. ඔයා මාව විශ්වාස කරනවද කියලා. එතකොට ජූල්ස් කියනවා අනිවාර්යයෙන්ම මම ඔයාව විශ්වාස කරනවා කියලා. ඒත් ඔයා කොහොමද මේ කැලෙන්ඩර් කිලර් කියලාම කියන්නේ කියලා ජූල්ස් අහද්දී ක්ලාරා උත්තර දෙනවා මගේ සැමියාගේ බිත්තියේ එල්ලලා තිබුණු ෆොටෝ එකක් යටින් දෙසැම්බර් 16 වෙනිදා ඒ කියන්නේ අද අපි දෙන්නගෙන් එක්කෙනේ මරනවා කියලා ලියලා තිබ්බා කියලා. ඉතින් මේ අතරතුරේදී වයසක මිනිහෙක් GPS එකකින් කාගේ හරි ගෙදරක් හොයාගෙන යන ගමන් තමයි දැන් ජූල්ස් ක්ලාරාගෙන් අහනවා ඝාතකයෙක් ඔයා පස්සේ එනවා ඔයා පොලිසියටවත් මාටින්ගේ ගෙදරටවත් යන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ක්ලාරා කියනවා ඔයා මාව විශ්වාස කරන්නේ නැති වෙයි කියලා. ජූල්ස් ටිකක් කල්පනා කරලා ක්ලාරාගෙන් අහනවා ඔයා ගෘහස්ත හිංසනයට ලක් වෙලාද ඉන්නේ කියලා. ඔන්න මේ වෙලාවේ ක්ලාරා ඔව් කියලා උත්තර දීලා මෙච්චර වෙලා සිද්ධුණු සිද්ධියක් කියන්න පටන් ගන්නවා. Dass man sich die Haut vom Leib reißen möchte, damit man nicht innerlich verbrennt.
ඉතින් මීට පැය කිහිපයකට කලින් ක්ලාරා මාටින් එක්ක හෝටල් එකට ඇවිල්ලා තියෙනවා එයාලගේ ඇනිවර්සරි එක සමරන්න. කොහොම වුණත් මේ මාටින් කියලා කියන්නේ නම් මෙච්චර හොඳ මිනිසෙක් නෙවෙයි. එයා නිතරම වගේ ක්ලාරාට පහර දෙනවා. ඔන්න මේ වෙලාවේ මෙතෙන්ට ක්ලාරාගේ යාළුවෙක් ඇවිල්ලා එයාට සතුටින් කතා කරලා මෙතනින් යන්න යනවා. ටික වෙලාවකින් මෙයාලා ඉන්න මේසයට කෑම ගෙනාම ක්ලාරාට ටිකක් අමුතු විදිහේ දේවල් ටිකක් පේන්න ගන්නවා. එයා දකිනවා කෑම එකෙන් පණුව එළියට එන විදිහ. ක්ලාරා මේක දිහා දිගටම බලන් ඉඳිද්දි එයා දකිනවා කැරපොත්තෙක් මෙයාගේ අතට එනවා. ඉතින් එයා අතේ තිබුණු වීදුරුවත් එක්ක ඒ වෙලාවේ අත හැරලා දානවා. මේකෙන් මෙතන ඉන්න හැමෝගෙම අවධානය මෙයාලා පැත්තට යොමු වෙනවා වගේම මේකෙන් එයාලා ලොකු ලැජ්ජාවකටත් පත් වෙනවා. ඉතින් ක්ලාරාට මොකක් හරි මානසික රෝගයක් තියෙන හින්දා තමයි මෙයාට මේ දේවල් මේ විදිහට පේන්නේ. ඊට පස්සේ මාටින් ගොඩක් තරහින් බෙහෙත් ගැත්තේ නැද්ද කියලා අහනවා. ඒ වගේම ඇමිලිට මනස විකෘති අම්මා කෙනෙක් ලැබෙනවට තමන් කොහොමත්ම කැමති නැහැ කියලා ක්ලාරාට කියනවා. ඉතින් ඇමිලි කියන්නේ මෙයාගේ දුව වගේම එයාව බලා ගන්න වීගෝ කියලා කෙනෙකුත් ඉන්නවා කියලා අපිට මේ වෙලාවේ දැනගන්න ලැබෙනවා. ඊළඟට මාටින් ක්ලාරාත් එක්කම හෝටලේ උඩ තට්ටුවේ තියෙන බාර් එකට එනවා. ඉතින් මේ බාර් එක නම් ගොඩක්ම අමුතු තැනක් කියලා අපිට හොඳටම තේරෙනවා. ඔන්න ඉතින් මාටින් මේක ඇතුළට ආවම වෙස් මූණකුත් දාගන්නවා. කොහොම වුණත් ක්ලාරා මේකේ ඉන්න වැඩි කැමැත්තක් නැතු බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ක්ලාරා කියනවා ඉක්මනට අපි මෙතනින් යමු කියලා. ඉතින් මාටින් කියනවා ක්ලාරාට වයින් වීදුරුවක් දීලා මේක බිව්වට පස්සේ අපි ඉක්මනින් මෙහෙන් යමු කියලා. ඉතින් මාටින් මේකට සිහිය නැති වෙන්න මොනවා හරි දාලා තිබුණු හින්දා ක්ලාරාට මේ වෙලාවේ සිහිය නැති වෙලා ගියාට පස්සේ මාටින් ගොඩාක්ම අමුතු විදිහට මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කතාව ඇහුවම නම් ජූල්ස්ටත් මාටින් ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඊට පස්සේ ජූල්ස් එයාගේ දුව ගැන තොරතුරු ක්ලාරාගෙන් අහනවා. ඉතින් ඇමිලිට වයස අවුරුදු 6ක් වගේම ජූල්ස්ටත් ඒ වයසෙම ඉන්න දරුවෙක් ඉන්නවා කියලා අපි කලින් දැකලා තියෙනවා. ඊට පස්සේ ජූල්ස් අහනවා ඇමිලි දැන් ඉන්නේ කොහෙද? එයා ඉන්නේ තනියමද කියලා. ඇමිලි ගෙදර දැන් ඉන්නේ ඒ වගේම වීගෝ කියලා කෙනෙක් යාව බලා ගන්නවා කියලා ක්ලාරා කියනවා. මෙයාලා මේ විදිහට කතා කර කර ඉඳිද්දි ක්ලාරා කියනවා මාටින් මාව හොයාගන්න කලින් මම මෙහෙන් යන්න ඕන කියලා. ඉතින් ඒ වගේම ක්ලාරා ආයෙමත් ගරාජ් එක ඇතුළට ගිහිල්ලා ඒකේ දොර වහ ගන්නවා. ඉතින් ජූල්ස්ට මේ වෙලාවේ තේරෙනවා ක්ලාරා සූදානම් වෙන්නේ එයාගේ සිය දිවි හානි කරගන්න කියලා. ඉතින් ඒ හින්දාම ජූල්ස් ගොඩක් කලබලෙන් ක්ලාරාගෙන් ඉල්ලනවා ඔයා ඔය දේ කරන්න එපා දැන්ම ඕක නවත්තන්න කියලා. ඉතින් මේ වෙලාවේ ක්ලාරා කියනවා මම හිටියොත් ඝාතකයා හරි මාටින් හරි මාව අනිවාර්යෙන් මරලා දානවා කියලා. ජූල්ස් මොන දේ කියලා ක්ලාරාව නවත්තන්න හැදුවත් ක්ලාරා මේ වෙලාවේ කෝල් එක කට් කරලා කාර් එක ස්ටාර්ට් කරනවා. ඉතින් මේ වෙලාවේ ගරාජ් එක ඇතුලේ කාබන් මොනොක්සයිඩ් වායුවෙන් කාර් එක පිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මීට පැය කිහිපයකට කලින් සිදුවුණු සිදුවීමක්. ඉතින් පැය කිහිපයකට කලින් ක්ලාරා වයින් වීදුරුව බිව්වට පස්සේ එයා එතන තිබුණු පුංචි කාමරයක් ඇතුලේ ඉඳිද්දි සිහිය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එයාට පුළුවන් වෙනවා මේ හෝටලෙන් එළියට පැන ගන්න. ඊට පස්සේ ක්ලාරා ඉක්මනට එතන තිබුණු ටැක්සි එකකින් පිටත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය දේ ඔය විදිහට සිදු වෙද්දී ජූල්ස් ක්ලාරා ගැන ගොඩක් බයෙන් කල්පනා කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඔන්න ඔය අතරතුරේදී ශරීරය අප්‍රාණික වෙලා ඉන්න ක්ලාරා වීගෝට කෝල් කරත් ඒ වෙලාවේ එයාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ක්ලාරා ඇමරිට අහන්න කියලා එයාගේ පණිවිඩය රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය වෙලාවේ ජූල්ස්ට ආයෙමත් එයාගේ තාත්තගෙන් කෝල් එකක් ආවම එයා අකමැත්තෙක් වුණත් ඒක ආන්සර් කරනවා. තාත්තා අහනවා දැන් මොකද කරන්න කියලා. ඊට පස්සේ ජූල්ස් කියනවා සිවදිවි හානි කරගන්න හදන කාන්තාව බේර ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒ වෙලාවේ තාත්තා ගොඩක් කලබලෙන් ඒ කාන්තාවගේ නම මොකද්ද කියලා අහලා ජූල්ස්ට කියනවා නම දැනගත්තොත් මට එයාව ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් ජූල්ස් මේ කිසිම ප්‍රශ්නයකට උත්තර නොදුන්නම තාත්තා ජූල්ස්ට එයාගේ බිරිඳ වෙන ඩඩානා ගැන මතක් කරාම එයා කේන්තියෙන් ෆෝන් එක තියනවා. දැන් කාර් එකේ ඇතුළේ ඉන්න ක්ලාරාට සිහිය නැති වෙලා තමයි තියෙන්නේ. ඔන්න ඔය වෙලාවෙම ආයෙමත් ජූල්ස්ට තාත්තා කතා කරලා කියනවා මම ඔයාගේ තාත්තා ඒ හින්දා ඔයාට උදව් කරන්න මට අවස්ථාවක් දෙන්න කියලා. ඊට පස්සේ තාත්තා ආයෙමත් අහනවා මේ කාන්තාවගේ නම මොකක්ද කියලා. ඔන්න ඔය වෙලාවේ ජූල්ස් ක්ලාරාගේ නම කියලා තාත්තට කියනවා එයාගේ ගෙදර හොයාගත්තට කමක් නැහැ. හැබැයි වෙන දෙයකට වань මැදිහත් වෙන්න එපා කියලා. ඉතින් මේ අතරතුර සිහිය නැති වෙලා ඉන්න ක්ලාරාට එකපාරම එයාගේ දුව මතක් වෙලා සිහිය එනවා. මේ වෙලාවේ කාර් එකෙන් එළියට ඇවිල්ලා ගරාජ් එකේ දොර විවෘත කරනවා. මේ වෙලාවේ ක්ලාරාට ජූල්ස්ගෙන් නැවතත් කෝල් එකක් එනවා. දැන් ක්ලාරා ඇඳුම් මාරු කරලා ජූල්ස්ගෙන් එන කෝල් එක ආන්සර් කරනවා. ඊට පස්සේ ආයෙමත් මෙහෙම දේවල් කරන්න හිතන්නවත් එපා කියලා කියන ජූල්ස් ක්ලාරාගේ හිත හදනවා. ක්ලාරා අහනවා ඇයි ඔයා මාව මේ විදියට බේරගන්න හදන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ජූල්ස් කියනවා දජානාට මානසික අවපීඩනයක් තියලා තියෙනවා වගේම එයාව රෝහලක නවත්තලා තියෙනවා කියලා. ඉතින් Tamanටත් එක දේවල් මැවිලා පේන්න පටන් ගත්තම මමත් ඒ රෝහලේම නැවතුණා කියලා ක්ලාරා කියනවා.
ඉතින් ඩජානා තමන්ගේ සියදිවි හානි කරගන්න වෙලාවේ එයා ගෙදර ඇතුලෙන් දුමක් එනවා දැකලා තියෙනවා. ඉතින් ඩජානා තමන්ගේ අම්මා මැරිලා ඉන්නවා දකින්න ඕන නැති හින්දාම තමන්ගේ ළමයි එයාලව කාමර ඇතුළට දාලා ලොක් කරලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් ජූල්ස්ගේ පුතා ඉටිපන්දමක් අරගෙන සෙල්ලම් කර කර ඉඳිද්දි ඒකෙන් ගෙදර ගින්නක් ඇති වෙලා තියෙනවා. ඉතින් සියදිවි හානි කරගන්න හදපු ඩජානා කාමර වලින් එන දුම දැකලා දොරවල් විවෘත කරන්න හැදුවත් ඒ වෙලාවේ ඒක කරගන්න තරම් ඩජානාගේ ඇඟේ ශක්තියක් තිබිලා නැහැ. කොහොමුණත් මේ වෙලාවේ ජූල්ස්ගේ දුවට පුළුවන් එනවා එතන තිබුණු කබඩ් එකක් ඇතුලේ හැංගෙන්න වගේම අනිත් හැමදෙනාම එදා මේ ගින්නෙන් දරුණු විදිහට පිච්චිලා මැරිලා ගිහිල්ලා තියෙනවා. මේක ඇහුවම නම් ක්ලාරාටත් ගොඩක්ම දුක හිතෙනවා. ඊට පස්සේ ක්ලාරා එයාගේ බෙහෙත් ගන්න හදද්දිම එයාට මොකක් හරි සද්දයක් ඇහිලා ඒක පරීක්ෂා කරන්න යනවා. මේ වෙලාවේ ජූස් දකිනවා කුස්සියේ වතුර හැල්ලලා තියෙනවා වගේම මෙතන තිබුණු එක පිහියක් අඩුයි කියලා. දැන් ක්ලාරා සාලෙට ආවම දකිනවා මෙතන ටීවී එක ක්‍රියාත්මක වෙලා තියෙනවා වගේම ඊට පිටිපස්සේ ජනේලෙන් ඝාතකයා මරණ තර්ජනයක් ලියලා තියෙන විදිය. මේකෙන් ගොඩක්ම බය වුණු ක්ලාරා ටීවී එක කඩලා දාලා ජනේලේ ළඟට ගිහිල්ලා ලේ වලින් ලියලා තියෙන මරණ තර්ජනය දිහා බලාගෙන ඉඳිද්දිම එතන ලේ වලින් පිරෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක්ම බය වුණු ක්ලාරා ආපස්සට හැරුණම එයාට මෙතන විකාර දේවල් පේන්න පටන් ගන්න හින්දාම එයා ඇස් පියාගෙන සංසුන් වෙන්න උත්සාහ කරනවා. මේ අතරතුර ජූල්ස්ට ගෙදර තවත් කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා දැනුණු හින්දා එයා ගෙදර තිබුණු බල්බ් ටික කුඩු කරලා ඒ වීදුරු කටු දොර ගාවින් හලනවා. ඊට පස්සේ එයා ආයෙමත් ක්ලාරාට කතා කරනවා. ක්ලාරා කලබලෙන් කියනවා දාම ඝාතකයා මෙහාට ආවා කියලා. ජනේලේ තියෙන මල්න තර්ජනයේ ෆොටෝ එක්ක ජූල්ස්ට යවනවා. ඔන්න දැන් අර වයසක මිනිසයා ගෙදරක් ළඟට ඇවිල්ලා කාර් එකකින් එළියට එනවා. ක්ලාරා ජූල්ස්ට කියනවා පොලිසිය මාව විශ්වාස කරේ නෑ ඒත් ඝාතකයා මගේ පිටිපස්සෙන් එනවා කියලා දැන් කියන්න සාක්ෂිකාරයෙකුත් ඉන්නවා කියලා. ඉතින් මේ හැමදේම පිටිපස්සෙම මාටින් ඉන්නවා කියලා Tamanට සැකයි කියලා තමයි ක්ලාරා කියන්නේ. ජූල්ස් අහනවා ඇයි එහෙම කියන්නේ කියලා. ඉතින් ක්ලාරා යන එන තැන් හොඳටම දන්නේ මාටින්. ඒ වගේම තමයි ගෙදර ඇතුල් වෙන පිට වෙන තැන් දන්නේත් මාටින්. ඉතින් මෙයාලා විවාහ වෙලා තියෙන්නේ දෙසැම්බර් 6 වෙනිදා. ඒ කියන්නේ ඝාතකයා මෙයාව මරනවා කියලා කිව්ව දවසේ. ඉතින් මේ දේවල් එක්ක ක්ලාරා දැන් ඝාතකයා කියලා සැක කරන්නේ මාටින්ව. ඔන්න ඉතින් ඊට පස්සේ ජූල්ස් කියනවා ඉක්මනට ගෙදර ගිහිල්ලා ඇමිලිවත් අරගෙන ගෙදරින් එළියට එන්න. මං එතෙන්දී ඔයාව මුණ ගැහෙන්නම් උදව් කරන්නම් කියලා. ඔන්න මේ වෙලාවේ ක්ලාරා කවුරු හරි මිනිස්සේ ගෙදර දිහාවට ඇවිදගෙන එන විදිය දකිනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි අර වයසක මිනිසයා. එයා හිමීට ඇවිල්ලා ගෙදරට ලං වෙලා ගරාජ් එකේ දොරෙන් ගෙට ඇතුල් වෙනවා. ඉතින් බයෙන් ඉන්න ක්ලාරා මේක දැකලා ජූල්ස්ටත් කියලා එයා ගේ ඇතුලේ හැංගෙනවා. අර වයසක මිනිසයා ගේ ඇතුළට ඇවිල්ලා තියෙනවා වගේම මේ වෙලාවේ ජූල්ස් ක්ලාරාට හයියෙන් කතා කරනවා. ඊට පස්සේ ක්ලාරා ඉක්මනට කෝල් එක කට් කරනවත් එක්කම මිනිසයා උඩ තට්ටුවට එනවා. දැන් ක්ලාරා හැංගිලා ඉන්න පැත්තට. මේ මිනිසයා එතෙන්ට ඇවිල්ලා ටිකක් වටපිට බලලා ඉස්සරහට ඇවිදන් යනවා. මේකෙන් ප්‍රයෝජන ගත්තු ක්ලාරා ඉක්මනට පහළ තට්ටුවට ඇවිල්ලා දොර විවෘත කරද්දිම අර මිනිසයා Taman දිහාට ලං වෙනවා කියලා තේරෙනවා. ඉතින් ක්ලාරා ඉක්මනට මෙහෙන් දුවනවා. ඉතින් ඊට පස්සේ අර මිනිසයා ගෙදරින් එළියට ආවම දකිනවා දොර ළඟ ඉඳගෙන කැලේ පැත්තට ගිහිල්ලා තියෙන අඩි සලකුණු කිහිපයක්. දැන් ක්ලාරා ගොඩක් බයින් කැලේ මැද්දෙන් දුවගෙන යන ගමන් ඉඳිද්දි ජූල්ස්ට ආයෙමත් කෝල් කරනවා. ඉතින් මේ වයසක මිනිසයා වෙන කවුරුත් නෙවෙයි ජූල්ස්ගේ තාත්තා කියලා අපිට මේ වෙලාවේ දැනගන්නත් ලැබෙනවා. ජූල්ස්ගේ තාත්තා කියනවා මෙතන කවුරුත් ඇත්තේ නැහැ. කාන්තාව ඔයාට බොරු කියලා ඇති කියලා. දැන් ගොඩක් වේදනාව විඳින්මින් ඉන්න ක්ලාරා දුවගෙන යද්දි කලින් දේවල් මතක් වෙලා එයාගේ ඔළුව හොඳටම අවුල් වෙනවා. ඔන්න මේ වෙලාවේ ක්ලාරාගේ කකුල ලිස්සලා එයා එතනින් පහළ තියෙන පාරකට වැටෙනවා. දැන් මේ පාරේ කාර් එකකින් ආව කෙනෙක් දකිනවා පාරේ වැටිලා ඉන්න ක්ලාරාව. එයා කාර් එක නවත්තලා ක්ලාරා ළඟට ගිහිල්ලා කතා කරාම ඔන්න ක්ලාරා ඇවදි වෙලා ගොඩක් බයෙන් දඟලන්න පටන් ගන්නවා. මගෙන් කරදරයක් නෑ මම ඔයාව නගරයට එක්කයි යන්නම් කියලා මේ කෙනා කියනකොට ක්ලාරාවත් කාර් එකට දාගෙන මෙයා එහෙමම පිට වෙලා යනවා. මේ අතරතුරේදී ජූල්ස්ගේ තාත්තා ක්ලාරාගේ ගෙදර ගැන සෝදිසියෙන් ඉඳිද්දි එහෙට කාර් එකක් එන විදිය දකිනවා. ඉතින් මේ කාර් එකේ එන්නේ වෙන කවුරුත් නෙවෙයි මාටින්. එයා ගෙදර ඇතුළට ඇවිල්ලා ක්ලාරාට කතා කරත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණ නැති හින්දා ගෙදර පිටිපස්සේ දොර විවෘත කරලා පරීක්ෂා කරනවා. ඔන්න මේ වෙලාවේ එයා දකිනවා අඩි සලකුණු කැලේ දිහාවට වැටිලා තියෙන විදිය. දැන් ඉතින් ක්ලාරා හෙන්රික් එක්ක ගමන් කරද්දි තමයි ඉන්නේ. හෙන්රික් වාහනේදී අහනවා දිනදර්ශක ගාම ඝාතකයා ඔයා පිටිපස්සෙන් පන්නනවද කියලා. කොහොම වුණත් ක්ලාරා මේකට උත්තර නොදී හෙන්රික්ගෙන් සිගරට් එකක් ඉල්ලනවා. ඔන්න මේ වෙලාවේ ක්ලාරා දකිනවා හෙන්රික් ළඟ කරන්ට් එක වදින ට්‍රේසර් එකක් තියෙන විදිය. ඉතින් මේක දැක්කට පස්සේ ක්ලාරා ගොඩක් බයින් කෑ ගහනවා දැන්ම මේක නවත්තන්න කියලා. ඉතින් ක්ලාරා දිගටම කෑ ගැව්වේ හින්දා හෙන්රික් වාහනේ නැවැත්තුවම එකපාරම මෙතෙන් මාටින් ඇවිල්ලා හෙන්රික්ව එළියට ඇදලා ගන්නවා. ඊට පස්සේ මාටින් එයාට හොඳටම පහර දෙන්න පටන් ගත්තම ක්ලාරා මෙතෙන්ට ඇවිල්ලා මාටින්ව වළක්වනවා. ඊට පස්සේ මාටින් ක්ලාරාට තර්ජනය කරනවා දැන්ම කාර් එක නගින්න කියලා. ඊට පස්සේ හෙන්රික්ව මෙතන දාලා යන්න බෑ කියන ක්ලාරා මූණෙන් හොඳටම ලේන හෙන්රික්ව නැගිට්ටවලා එයාගේ වාහනේ ඇතුළට දාලා එයාගෙන් සමාව ඉල්ලලා තමයි යන්නේ. ඊට පස්සේ ට්‍රේසර් එකත් එයාගෙන් ඉල්ල ගන්නවා. ඊට පස්සේ එයා මේ විදිහට මාටින්ගේ කාර් එක නැගලා එයාත් එක්ක මෙතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඉතින් මේ සිදුවෙන හැම දෙයක් දිහාවම ජූල්ස්ගේ තාත්තා බලාගෙන ඉන්න විදිහ අපිට පෙන්නනවා. දැන් ඉතින් ක්ලාරා මාටින් එක්ක ගමන් කරද්දී ඝාතකයා එයාට තර්ජනය කරලා එවපු ෆොටෝ එක
මාටින්ට පෙන්නනවා. කොහොමද මාටින් මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැතුව ක්ලාරාට කියනවා ඔයාව ආයමත් බර්ග්හොෆ් වලට ගෙනියන්න වෙයි කියලා. ඒ කියන්නේ අර පිස්සු වාට්ටුවට. මොකද ඉතින් මාටින් හැම වෙලාවෙම ක්ලාරාව බය කරගෙන ඉන්නේ මෙන්න මේ වාට්ටුවට නැවත වරක් ගිහින් දානවා කියන හින්දා. දැන් ඉතින් අනිත් පැත්තෙන් ජූල්ස් එයාගේ ළමයාත් එක්ක ඉඳිද්දි එයාට ගේ ඇතුලේ මොකක් හරි සද්දයක් නැවතත් ඇහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජූල්ස් ගොඩක් කූතුහලයෙන් කුස්සියට ගිහිල්ලා එතනින් පිහියක් අතර ගන්නවා. දැන් ඉතින් අනිත් පැත්තෙන් ක්ලාරා එයා කාර් එකේ මාටින් එක්ක තමයි යන්නේ. මේ වෙලාවේ මාටින්ට පේන්නේ නැති විදියට ෆෝන් එක ඔබද්දි මාටින් අහනවා මොකද කරන්න කියලා. ඉතින් විශේෂයෙන් මොකුත් නැහැ. චීගෝගෙන් පණිවිඩයක් එනවද කියලා බලනවා කියලා ක්ලාරා කියනවා. ඉතින් මෙයාලා මේ විදියට යද්දි දෙන්න අතර බහින් බස් වීම සිද්ධ වුණාම මාටින් කාර් එක නවත්තලා කියනවා මගේ තරහ අවුස්සන්න එපා කියලා. ඉතින් ක්ලාරා මේ වෙලාවේ කියපු දේවල් එක්ක මාටින්ගේ කේන්තිය තවත් වැඩි වෙලා එයාගේ අතින්ම ක්ලාරාට පහර දුන්නේ ඒවත් මතක් වෙනවා. ඉතින් මේ වෙලාවෙදිත් වෙනද වගේම ක්ලාරාට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ක්ලාරා ගොඩක්ම සංසුන් වෙලා කියනවා දැන්වත් මාව ගෙදර එක්කයි යන්න කියලා. දැන් ඉතින් ජූල්ස් එයාගේ දුව ළඟ ඉඳගෙන කල්පනා කරද්දි එයාට ආයෙමත් සද්දයක් ඇහිලා පරීක්ෂා කරන්න එනවා. ඉතින් මේ වෙලාවේ එයාම දාපු වීදුරු කටු පෑගිලා මෙයාගේ කකුල හොඳටම තුවාල වෙනවා. ඔන්න මේ වෙලාවේ ජූල්ස්ට දොරක් විවෘත වෙන සද්දයක් ඇහුනම එයා හිමීට ඒ දිහාවට ඇවිල්ලා බලද්දි එයා දකිනවා එයාගේ දුවගේ කාමරේ දොර විවෘත වෙලා තියෙන විදිය. ඉතින් ගොඩක් කුතුහලයෙන් ඉන්න ජූල්ස් කාමරේ ඇතුළට ඇවිල්ලා තවත් දොරක් පරීක්ෂා කරත් එයාට කවුරුත්ම දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ජූල්ස් කාමරෙන් එළියට ඇවිල්ලා අනිත් කාමරක් පරීක්ෂා කරනවා. මේ වෙලාවේ කවුරුත් පේන්නේ නැති හින්දා ජූල්ස් කුස්සියට එන්න හදද්දිම ඔන්න එයාට ආයෙමත් සද්දයක් ඇහිලා ආපසු හැරිලා බලනවා. ඉතින් මෙන්න මේකත් එක්කම කවුරු හරි පිටිපස්සෙන් ඇවිල්ලා ජූල්ස්ට පිහි පහරක් ගහලා ඉක්මනින් මෙතනින් පැනලා දුවනවා. ඉතින් මේකත් එක්ක ජූල්ස්ගේ කකුල හොඳටම කැපිලා තමයි තියෙන්නේ. කොහොමද ජූල්ස් ඒ කෙනාව හොයාගෙන ආවම දකිනවා එයා උඩ තට්ටුවේ එළියට ඇවිල්ලා ගොඩක් බයෙන් බලාගෙන ඉන්න විදිහ. මේ අතරතුරේදී ක්ලාරා සහ මාටින් ගෙදරට එනවා වගේම ජූල්ස්ගේ තාත්තා මෙයාලව ලුහු බැඳගෙන මෙතෙන් එනවා. ඉතින් අර ට්‍රේස් එක දැනටමත් ක්ලාරා ළඟ තියෙනවා වගේම කාර් එක නැවැත්තුවේ ගමන් එයා මාටින්ට ඒකෙන් කරන්ට් එක වද්දලා ඉක්මනට කාර් එකේ යතුරු අරගෙන කාර් එකේ දොරවල් ලොක් කරලා ගෙදර ඇතුළට දුවනවා. ඉතින් මේ අතර කකුල හොඳටම තුවාල වෙලා ඉන්න ජූල්ස් එයාගේ කකුලට බෙහෙත් දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් ක්ලාරා ඉක්මනට ගෙදර ඇවිල්ලා චීගෝට කතා කරන ගමන් ඉස්සරහට යද්දී එයාට දොර ළඟ තිබිලා වීදුරු කටු පෑගෙන ගන්නවා. කොහොම හරි ගොඩක් කුතුහලයෙන් ඉන්න ක්ලාරා දිගටම චීගෝට කතා කරගෙන ඉස්සරහට යන ගමන් ඉස්සරහට ගියාම දකිනවා එයා මේසේ උඩ ලැප්ටොප් එකක් තියෙන විදිය. ඉතින් මේක එක්කම ඇමිලිගේ කාමරයෙන් කවුරු හරි කෙනෙක් නැලවිලි ගියක් කියන සද්දය වුණාම හිමීට එතෙන් ඇවිල්ලා දොර විවෘත කරලා බලනවා. ඔන්න ඉතින් මෙතන ඇමිල් ළඟ ඉන්න වෙන කවුරුත් නෙවෙයි ජූල්ස්. ක්ලාරා ගොඩක්ම කුතුහලයෙන් අහනවා ඇමිලිට කොහොමද කියලා. එයාට දැනටම නිදිපෙති දීලා තමයි තියෙන්නේ කියලා මාටින් කොහෙද කියලා ජූල්ස් අහනවා. ඉතින් ක්ලාරා මේකට උත්තර නොදී අහනවා වීගෝ කොහෙද කියලා. ඊට පස්සේ ක්ලාරා ජූල්ස්ට ට්‍රේස් එක අල්ලන්න හදද්දිම ජූල්ස් ක්ලාරාගේ අත අල්ලගෙන කියනවා ඇමිලිගේ කාමරෙන් එළියට යමු නැත්තම් මෙයා නිින්දෙන් හැරෙයි කියලා. ඉතින් මේ අතරතුරේදී මාටින් කාර් එකෙන් එළියට එන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ක්ලාරා සහ ජූල්ස් කාමරෙන් එළියට ආවම ක්ලාරා දකිනවා මෙතන වීදුරුවක ඝාතකයාගේ මරණ තර්ජනය ලියලා තියෙන විදිය. දැන් ඉතින් ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි ජූල්ස් කියලා ක්ලාරාට හොඳටම පැහැදිලි. එයා ජූල්ස්ගෙන් ඉල්ලනවා කරුණාකර මෙහෙම දෙයක් කරන්න එපා කියලා. ඊට පස්සේ ජූල්ස් එයාව එක්කන් ගිහිල්ලා පෙන්නනවා මේ ගෙදර හැම තැනම එයාගේ කැමරා ආයි කරලා තියෙන විදිය. මාටින් ක්ලාරාට පහර දෙන හැම සිදුවීමක්ම මේ කැමරා වලින් Taman දැක්කා කියලා ජූල්ස් කියනවා. ඊට පස්සේ ජූල්ස් ක්ලාරාව එතනින් එක් කරගෙන යද්දි ක්ලාරා ඉක්මනට පිහියක් අරගෙන දුවගෙන ආවා ජූල්ස් එයාව අල්ලගෙන යාට තර්ජනය කරනවා. දැන් ජූල්ස්ගේ තාත්තත් ගෙදර ළඟටම ඇවිල්ලා ඉන්නවා වගේම මාටින් කාර් එකේ වීදුරුව කඩලා කාර් එකකින් එළියට ඇවිල්ලා ගෙට ඇතුල් වෙනවා. ඉතින් මේ අතර ජූල්ස් ක්ලාරාව ගැට ගහලා පිහියක් අතට අරගෙන මාටින් කොහෙද කියලා එයාගෙන් අහනවා. ක්ලාරා කියනවා මම මාටින්ව අතෑරලා මෙහෙන් යනවා ඒ හින්දා එයාව මරන්න ඕන නෑ කියලා. ඉතින් මේ විදිහට උඩට එන ගමන් ඉන්න මාටින්ට මෙයාලා කතා කරන දේවල් ඇහුනම ගොඩක් කුතුහලයෙන් එතන තිබ්බ ගෝල් පිට්ටක් අතර ගන්නවා. ඊට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා ජූල්ස්ට පහර දෙනවා. කොහොමුණත් මේකෙන් ජූල්ස් බේරිලා මාටින්ට පහර දීලා එයා එතනම වට්ටලා දානවා. ඊට පස්සේ ජූල්ස් බිම වැටිලා දඟලන මාටින්ගේ මුහුණට පහර දුන්නම එයා දඟලන එක නතර වෙනවා. දැන් ඉතින් ජූල්ස්ගේ තාත්තත් ගෙදර ළඟ පොඩ්ඩක් පරීක්ෂා කරද්දි දකිනවා කවුරු හරි පිරිමි කෙනෙක් උඩක ඉඳන් වැටිලා ඝාතනය වෙලා ඉන්න විදිය. ඉතින් මෙයා තමයි වීගෝ. දැන් මේ ඝාතකයා ක්ලාරාවයි මාටින්වයි ගැට ගහලායි තියෙන්නේ. ඉතින් ජූල්ස් ක්ලාරාට කියනවා දැන් ඔයාගේ ජීවිතේ පාලනය ඔයා අතට ගන්න. හරියටම විනාඩි 4ක් තියෙනවා. දැන්ම මාටින්ව මරලා දාන්න. එහෙම නොකළොත් මම ඔයාව මරනවා කියලා. ඉතින් ක්ලාරාට තර්ජනය කරලා එයාගේ අත් දෙක ලිහලා එයා අතට පිහියක් දෙනවා. ඉතින් මේ වෙලාවේ ක්ලාරා කියනවා මට ඒක කරන්න බෑ කියලා අඬන්න පටන් ගත්තම ජූල්ස් කියනවා ඇමිලි ගැන හිතලා දැන්ම මාටින්ව මරලා දාන්න කියලා. ඉතින් ක්ලාරාටත් වෙන කරන්න දෙයක් නැතුව පිහියත් අතට අරගෙන බිම වැටිලා ඉන්න මාටින් ළඟට ඇවිල්ලා ජූල්ස්ගෙන් අහනවා කොහොමද මරන්නේ කියලා. ඉතින් ජූල්ස් බෙල්ල කපන්න ඕන තැන පෙන්නුවම ක්ලාරා දැන් මාටින්ව මරන්නයි හදන්නේ. ඊට පස්සේ ක්ලාරා මාටින්ගෙන් සමාව ඉල්ලලා කාටවත් හිතාගන්න බැරි විදිහට එකපාරම ආපස්සට හැරිලා ජූල්ස්ගේ කකුලට පිහියෙන් අනිනවා. මේකෙන් ගොඩක් වේදනාව විඳින්මින් ඉන්න ජූල්ස් කෑ ගහන්න පටන් ගත්තම
ක්ලාරා ඉක්මනට එතනින් පැනලා දුවන්න හැදුවත් එයාගේ කකුල ගැට ගහලා තිබ්බ හින්දා වැඩි දුරක් යන්න වෙන්නේ නැතුව එයා ආපහු වැටෙනවා. ඉතින් ජූල්ස් පිහිය ගරවගෙන මෙතෙන් ඇවිල්ලා ක්ලාරාව අල්ලගෙන එයාව බිම දිගේ ඇදගෙන ගිහිල්ලා මාටින් ළඟට දානවා. ඊට පස්සේ ජූල්ස් Tamanට දුන්න අවසාන අවස්ථාවක් නැති කරගත්තා කියලා ක්ලාරාට පිහියෙන් අනෙන්න හදද්දිම එයාගේ ඔළුවට කවුරු හරි කෙනෙක් වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි ජූල්ස්ගේම තාත්තා. ඉතින් මෙයා ටීවී එකේ පෙන්නපු අත්තකුරු වලින් මෙයාට අඳුරගන්න පුළුවන් වෙලා තියෙනවා ඝාතකයා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ පුතා ජූල්ස් කියලා. ඉතින් මෙයා මුල ඉඳලා උත්සාහ කරේ කොහොම හරි ක්ලාරාවයි මාටින්නයි බේරගන්න කියලා එයා ඒ වෙලාවේ කියනවා. ඉතින් ඊට පස්සේ ක්ලාරා ඉක්මනට තමන්ගේ කකුල ලිහාගෙන ඇවිල්ලා ඇමිලි ළඟට ගිහිල්ලා බලනවා එයා හොඳින් ඉන්නවද කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ඊට ටික දවසකට පස්සේ සිදුවෙන සිදුවීමක්. ඉතින් මාටින් එයාගේ සමුළුවකට ඇවිල්ලා කතාවක් කරන්න පටන් ගන්නවා. මාටින් මේ කතාව දිගටම කරගෙන යද්දී එදා කාර් එක ඇතුලේදී ක්ලාරාට පහර දීපු වෙලාවේ එයාට බනින විදිහයි කලින් වතාවල් වල ක්ලාරාට පහර දුන්නා කියලා එයාගේ කටින්ම කියපු විදිහයි මාටින්ට ඇහෙන්න ගන්නවා. මේකත් එක්කම පොලිසියෙන් හැමෝම ඉස්සරහා මාටින්ව අත්අඩංගුවට ගන්න දිහා ක්ලාරා ඈත ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා එතනින් ඉවත් වෙලා යනවා. මේ සිදුවීමෙන් පස්සේ ක්ලාරා ඇමිලිත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා කියලා අපිට පෙන්නන ගමන් මේ මූවි එක ඉවර වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි The Calendar Killer කියන චිත්‍රපටිය අවසන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ කමෙන්ට් එකෙන් අපිට ලොකු ශක්තියක් වගේම අපේ වැරදි අඩුපාඩු හදාගෙන ඔයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්කම අපිට ලැබෙන හින්දා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ගමන් තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම අද දවසට ඔයාගෙන් සමුගන්න නැවතත් මෙවැනි ෆිල්ම් එකක් අරගෙන එන බලාපොරොත්තු වෙන්නේ.